හරි. ඒකට අපි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම කියන කොටස තමයි කතා කරලා ඉවර කරේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක. එහෙමත් නැත්නම් ඉල්ලුම් වක්‍රය විතන් වෙන්න බලපාන සාධක. ඉල්ලුම වෙනස් වීම කියලා කියන්නේ මේකනේ. මෙන්න මේ ඉල්ලුම වෙනස් වීම. එහෙමත් නැත්නම් ඉල්ලුම් වක්‍රය මේ කියන විදිහට වමට දකුණට විතන් වෙන්න බලපාන සාධක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට අර කියපු විදිහට විතන් වෙන්න බලපාන සාධක. එතකොට මේ දේ අනිවාර්යයෙන්ම මූලිකවම දරුවා තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඉල්ලුම වෙනස් වෙන්න. එහෙමත් නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට දකුණට විතන් වෙන්න. ඉල්ලුම වෙනස් වෙන්න. එහෙම නැත්නම් මේ කියන විදිහට ඉල්ලුම් වක්‍රය වමට දකුණට විතන් වෙන්න. බලපාන සාධක මොනවද කියලා අහුවොත් අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ මූලිකම දේ තමයි මේකට සලකා බලන භාණ්ඩේ මිල බලපාන. ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන්න එහෙමත් නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න සලකා බලන භාණ්ඩේ මිල බලපෑමක් එල්ල කරනවද? නැහැ. අනිවාර්යයෙන්ම මේ ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්න එහෙම නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න සලකා බලන භාණ්ඩේ මිල බලපෑමක් එල්ල කරන්නේ නැහැ. එතකොට බැරි වෙලා හරි ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන්න එහෙම නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවොත් එහෙම සලකා බලන භාණ්ඩේ මිල ලියන්න එපා. එහෙම ලිව්වොත් එහෙම අනිවාර්යයෙන් මේ උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදුයි. ඒකට හේතුව තමයි ඒ ළමයා මේ ඉල්ලුම වෙනස් වීම කියන සංකල්පයයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන සංකල්පය පිළිබඳවත් ඒ දරුවාගේ ඇත්තටම මූලික අවබෝධයවත් නැති එක තමයි අනිවාර්යයෙන්ම ওই තත්ත්වෙන් පෙන්වුම් කරන්නේ. ඒකින්ද මූලිකම දේ තමයි ඉල්ලුම් වක්‍රය විතන් වෙන්න එහෙමත් නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න සලකා බලන භාණ්ඩේ මිල බලපෑමක් එල්ල කරන්නේ නැහැ. එතනදී සලකා බලන භාණ්ඩේ මිල හැර ඉල්ලුමට බලපාන අනිකුත් සාධක තමයි ඉල්ලුම් වක්‍රයේ විතන් වීමට අනිවාර්යයෙන්ම බලපෑමක් එල්ල කරන්නේ. ඒකට හේතුව තමයි මේම ඉල්ලුම වෙනස් වීම කියන එකේදී අපි කෙලින්ම කියන්නේ මිල ස්ථාවරයි අනිකුත් සාධක තමයි වෙනස් වෙන්නේ. ඒකින්ද මේ ඉල්ලුම වෙනස් වෙන්න මිල බලපෑමක් එල්ල කරන්නේ නැහැ. මිල හැරෙන්න ඉල්ලුමට බලපාන අනිකුත් සාධක තමයි එතනදී බලපෑමක් එල්ල කරන්නේ. අපි බලමු එකින් එක මේ ඉල්ලුම් වක්‍ර විතන් වෙන්න බලපාන සාධක ටික. අපි ලේසි මේ වගේ මුලින්ම පළවෙනි එක තමයි පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය. එතකොට ඉල්ලුම් වක්‍රයේ වමට හෝ දකුණට විතන් වෙන්න බලපාන සාධකයක් තමයි එකක් මොකද්ද? පාරිභෝගික අභිරුචිය. එතකොට ওই සංකල්ප අපි මේ පාඩමේ මුලදීම ඉගෙනගෙන තියෙනවා ඉල්ලුම් තීරක ටික. ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ටික නේද? මොනවද? සලකා බලන භාණ්ඩයේ මිල, ආදායම, අභිරුචිය, සම්බන්ධිත භාණ්ඩවල මිල, අනාගත මිල අපේක්ෂණයම අපි කතා කරා. එතනදී අපි කිව්වා දැන් ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන්න එහෙමත් නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න සලකා බලන භාණ්ඩයේ මිල බලපාන්නේ නැහනේ. ඒක අපි අයින් කරා. ඒ අරෙන්න ඊටු ටික තමයි දැන් අපි මේ කතා කරගෙන යන්නේ. පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය ගත්තාම අනිවාර්යයෙන්ම පාරිභෝගික අභිරුචිය වැඩි වුණොත් එහෙම ඉල්ලුම මේ විදිහට මොකද වෙන්නේ? සාමාන්‍ය තත්ත්වයක් පාරිභෝගික අභිරුචිය වැඩි වුණොත් එහෙම භාණ්ඩයේ ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. පාරිභෝගික අභිරුචිය අඩු වුණොත් එහෙම ඉල්ලුම වක්‍රේ වමට විතන් වෙනවා. එහෙම නැත්නම් ඉල්ලුම අඩු වෙනවා. එතකොට ඉල්ලුම් වක්‍රේ විතන් වෙන්න බලපාන එක සාධකයක් තමයි පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙයි. පාරිභෝගික අභිරුචිය අඩු වුණොත් ඉල්ලුම අඩු. හරි. කොහොම ලේසි දෙයක්. ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව. පාරිභෝගික සංඛ්‍යාව. ඒකත් ලේසි දෙයක්. අපි සාමාන්‍යයෙන් දන්නවා පාරිභෝගික සංඛ්‍යාව වැඩි වුණොත් ඇත්තටම භාණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පාරිභෝගික සංඛ්‍යාව අඩු වුණොත් ඇත්තටම භාණ්ඩයට තියෙන ඉල්ලුම
අඩු වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් නාගරික පැති ගත්තොත් එහෙම පාරිභෝගික සංඛ්‍යාව ගොඩාක් වැඩි හින්දා භාණ්ඩ වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි. ග්‍රාමීය පැති ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට පාරිභෝගික සංඛ්‍යාව අඩු හින්දා ඇත්තටම ඒවට තියෙන ඉල්ලුම අඩු. කොහොම හරි ගමන්නේ අපි දන්නවා පාරිභෝගික සංඛ්‍යාව ගැන හිතුවොත් පාරිභෝගික සංඛ්‍යාව වැඩි වෙන්න ඉල්ලුම වැඩි වෙයි. පාරිභෝගික සංඛ්‍යාව අඩු වෙන්න ඉල්ලුම අඩු වෙනවා. ඒකත් හරි. ඊට පස්සේ අනාගත මිල අපේක්ෂණය. අනාගත මිල අපේක්ෂණය. අනාගත මිල අපේක්ෂණය කියලා කියන්නේ මෙහෙම. දැන් අපි මොකක් හරි භාණ්ඩයක් ගන්න කල්පනා කරනකොට ඒ භාණ්ඩේ අනාගත මිල කොහොම වෙයිද කියලා අපි අපේක්ෂාවෙන් ඉන්නවා. ආන්ගේ අනාගතයේ භාණ්ඩයක මිල මොකක් වෙයිද කියලා අපි හිතන පතන විදිය තමයි ඇත්තටම මේ කියන්නේ අනාගත මිල අපේක්ෂණය කියලා. මෝටර් රථයක් ගන්න යනකොට අපි හිතනවා මේ මෝටර් රථයේ අනාගත මිල වැඩි වෙයිද අඩු වෙයිද කියලා. එතකොට දරුවනේ අනාගතයේ මිල වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා. අනාගතයේ මිල වැඩි වෙයි කියලා අපේක්ෂා කරොත් එහෙම අනිවාර්යයෙන්ම අනාගතයේ ගන්න එක පාඩුයි. ඒක හින්දා අපි අනිවාර්යයෙන්ම වර්තමානයේ මෝටර් රථ වලට තියෙන ඉල්ලුම වැඩි කරනවා. එතකොට එතන දරුවට ඔළුවේ දෙන්න ඕන දේ තමයි අනාගත මිල වැඩි වෙයි අපේක්ෂා කළොත් අනාගතයේ ගන්න එක පාඩුයි. ඒක හින්දා අනිවාර්යයෙන්ම දැන් ගන්නවා. ඒ කියන්නේ අනාගත මිල වැඩි වෙයි අපේක්ෂා කළොත් වර්තමානයේ තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම තමයි අනාගතයේ මිල අඩු වෙයි කියලා අපේක්ෂා කරොත් එහෙම අපිට අනාගතයේම ගන්න එක ලාභයි. ඒක හින්දා අපි වර්තමාන ඉල්ලුම ටිකක් මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට ඉල්ලුමට බලපාන ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට විතැන් වෙන්න බලපාන සාධක එහෙම නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක වුණ අපි ප්‍රධාන තුනක් කතා කරා. මොනවද? පාරිභෝගික අභිරුචිය, පාරිභෝගික සංඛ්‍යාව, අනාගත මිල අපේක්ෂණය. එතන තේරුම් අරන් ඉන්න ඕනේ පාරිභෝගික අභිරුචිය වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා, අඩු වුණොත් අනිවාර්යයෙන්ම ඉතින් ඉල්ලුම අඩු වෙනවනේ. ඒක තේරෙනවා. ඒ වගේම තමයි පාරිභෝගික සංඛ්‍යාව වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙයි, පාරිභෝගික සංඛ්‍යාව අඩු වුණොත් මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙයි. ඒ වගේම තමයි අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතුවොත් එහෙම අනිවාර්යයෙන්ම වර්තමානයේ අපේ ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම තමයි අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතනොත් එහෙම අනාගතයේ ගන්න එක ලාභයි. ඒක හින්දා අද ඉල්ලුම අපි මොකද කරන්නේ? අඩු කරනවා. හරි. ප්‍රධාන සාධක තුනක් කියවා ලේසි සාධක. ඊට පස්සේ පාරිභෝගික ආදායම ඊළඟ සංකල්ප. එක විශේෂ සංකල්පයක් වැදගත්. පාරිභෝගික ආදායම ඉල්ලුමට බලපාන විදිය හිතුවොත් එහෙම අපිට බැලුමට පේන්නේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා, අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙනවා කියන දේ. හැබැයි ඇත්තට මේක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ඔය කියන විදිහට ලේසි නම් ඉකොන් වල ඇත්තටම අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. එතකොට පාරිභෝගික ආදායම ඉල්ලුමට බලපාන විදිය කතා කරනකොට මේ තුන වාගේ ලේසියට කියන්න බෑ. අනිවාර්යයෙන්ම ආදායම ගැන කතා කරනකොට පාරිභෝගික ආදායමත් එක්ක අපි අනිවාර්යයෙන්ම භාණ්ඩ වර්ග දෙකක් හඳුන ගන්නවා. පාරිභෝගික ආදායමත් එක්ක අපි භාණ්ඩ වර්ග දෙකක් හඳුන ගන්නවා. එකක් සාමාන්‍ය භාණ්ඩ. එකක් මොකද්ද? සාමාන්‍ය භාණ්ඩ. අනිත් එක මොකද්ද? බාල භාණ්ඩ. පාරිභෝගික ආදායමත් එක්ක අපි හඳුන ගන්න භාණ්ඩ වර්ග දෙකයි අතර. එකක් මොකද්ද? සාමාන්‍ය භාණ්ඩ. අනිත් එක තමයි බාල භාණ්ඩ. එතකොට සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ ඇත්තටම ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙන, එහෙමත් නැත්නම් ආදායම අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙන භාණ්ඩ තමයි ඇත්තටම අපි කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් කියලා. වෙනත් විදිහකට කිව්වොත් එහෙම වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා කියලා කියන්නේ එකම දිශාවට යන්නේ. ඒක හින්දා ආදායමයි ඉල්ලුමයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ වලට තමයි ඇත්තටම අපි කියන්නේ මොන භාණ්ඩද? සාමාන්‍ය භාණ්ඩ කියලා. පාරිභෝගිකයාගේ ආදායමයි ඉල්ලුමයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ වලට ඇත්තටම අපි කියනවා මොකද්ද? සාමාන්‍ය භාණ්ඩ කියලා. එතකොට ඒ වාගේ භාණ්ඩ වල නම් කිසි ගැටලුවක් නැහැ. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා, ආදායම අඩු වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ඒකේ ගැටලුවක් බාල භාණ්ඩ කියලා කියන්නේ හැබැයි ඒකේ අනිත් පැත්ත. පාරිභෝගිකයාගේ ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක්
තියෙන භාණ්ඩ වලට අපි කියන්නේ මොන භාණ්ඩද? බාල භාණ්ඩ කියලා. ඕවාගේ අනිවාර්යයෙන්ම ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. කියන්නේ ආදායම වැඩි වෙන කාල වෙනකොට අනිවාර්යයෙන්ම මිනිස්සු වගේ ඉල්ලුම අඩු කරනවා. ආදායම හැබැයි ආයෙත් අඩු වෙන කාල වෙනකොට මිනිස්සු වලට තියෙන ඉල්ලුම මොකද කරන්නේ? වැඩි කරනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම අපි පොළවල් වල රෙදි ගන්න යනවනේ. එතකොට මිනිස්සුන්ගේ ආදායම අඩු කාලවල මිනිස්සු ගිහිල්ලා හැබැයි පොළට ගිහින් රෙදි ගන්නවා. ඒ කියන්නේ ආදායම අඩු කාලවල මිනිස්සුන්ගෙන් ඒවට තියෙන ඉල්ලුම වැඩි. හැබැයි කාලෙත් එක්ක ඒ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනකොට ආයේ මිනිස්සු පොළවල් ගන්න යන්නේ නැහැ රෙදි ගන්න. හොඳ ලොකු කඩවල් වලට ගිහිල්ලා හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් මිලදී ගන්න උත්සාහ කරනවා. එතකොට ඇත්තටම ඕම් ඔය වගේ තත්ත්වයක් තමයි ඔය කියන්නේ බාල භාණ්ඩ කියලා. එතනදී ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි ඒ වගේ භාණ්ඩවල තියෙන්නේ. කියන්නේ ආදායම අඩු කාලවල ඒව ගන්නවා. හැබැයි ආදායම වැඩි වෙනකොට ඒවට තියෙන ඉල්ලුම ක්‍රමානුකූලව මිනිස්සු මොකද කරන්නේ? අඩු කරනවා. එතනදී අනිවාර්යයෙන්ම අපිට කියන්න බෑ බාල භාණ්ඩ කියන්නේ මේ මෙව්වා, සාමාන්‍ය භාණ්ඩ කියන්නේ මේ මෙව්වා කියලා අපිට උදාහරණ විදිහට අපිට කියන්න බෑ. ඒකට හේතුව තමයි ඒක තීරණය වෙන්නේ මේ මිනිස්යාගේ ආදායම් මට්ටමත් එක්ක. එතනදී මූලිකම දේ තමයි දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ. පාරිභෝගික ආදායම ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා කතා කරනකොට අනිවාර්යයෙන්ම එතනදී අපි භාණ්ඩ වර්ග දෙකක් හඳුනා ගන්නවා. එකක් සාමාන්‍ය භාණ්ඩ, අනිත් එක මොකද්ද? බාල භාණ්ඩ. ආදායමයි ඉල්ලුමයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා නම් ඒවට අපි කියන්නේ සාමාන්‍ය භාණ්ඩ. ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නම් තියෙන්නේ ඒවට අපි කියන්නේ මොනවද? බාල භාණ්ඩ කියලා. හරි. අවසානයේ සම්බන්ධිත භාණ්ඩවල මිල. හරි. සම්බන්ධිත භාණ්ඩවල මිල. දැන් ඊළඟට ඔළුවට එන්න ඕන දේ තමයි සම්බන්ධිත භාණ්ඩවල මිල භාණ්ඩයක ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා. සම්බන්ධිත භාණ්ඩවල මිල අපේ මේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා ඊළඟට බලන්න ඕන. එතනදී අනිවාර්යයෙන්ම අපි සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකක් හඳුනගන්න. එකක් ආදේශක භාණ්ඩ. අනිත් එක තමයි අනුපූරක භාණ්ඩ. මොනවද සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපෑමක් කරන්න පුළුවන් සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙක? එකක් ආදේශන භාණ්ඩ, අනිත් එක මොකක්ද? අනුපූරක භාණ්ඩ. හරි. බලමු අපි මේකෙන් කියන්නේ මොකද්ද? ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් වෙළඳපොලේ තියෙන තවත් භාණ්ඩයකට අපි කියනවා ආදේශක භාණ්ඩයක් කියලා. මොකද ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් වෙළඳපොලේ තියෙන තවත් භාණ්ඩයකට තමයි අපි කියන්නේ ආදේශක භාණ්ඩයක්. උදාහරණ විදිහට ගත්තොත් එහෙම සීනි හකුරු. ඊට පස්සේ බටර් මාගරින්. ඕම් ඔය වගේ දේවල් තමයි ඇත්තටම අපි උතන සලකන්නේ ආදේශක භාණ්ඩ කියලා. එතකොට මේ ආදේශක භාණ්ඩ වල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මේකට තවත් උදාහරණයක් ගත්තා හැකි පොල් තෙල්, ෆාම් ඔයිල්. ඔවත් ආදේශක තමයි පොල් තෙල්, ෆාම් ඔයිල්. එතකොට අපි බලමු මෙහෙම. පොල් තෙල්, ෆාම් ඔයිල් ගත්තොත් එහෙම පොල් තෙල් අපේ සලකා බලන භාණ්ඩය කියමු. පොල් තෙල් තමයි අපේ මොකද්ද? සලකා බලන භාණ්ඩ. ආදේශකයේ තමයි ෆාම් ඔයිල්. දැන් පොල් තෙල් සලකා බලන භාණ්ඩේ ෆාම් ඔයිල්. දැන් අපි කතා කරන්නේ සලකා බලන භාණ්ඩේ මිල ගැනද? නෑ. අපි කතා කරන්නේ සලකා බලන භාණ්ඩේ මිල නෙවෙයි සම්බන්ධිත භාණ්ඩවල මිල ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලා. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන විදිය කතා කරලා තියෙනවා. අපි දැන් කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ මේක නම් මේකේ මිල ස්ථාවරයි. මේ සම්බන්ධිත භාණ්ඩයේ මිල කොහොමද මේකේ ඉල්ලුමට බලපාන්නේ කියලා තමයි අපි දැන් මෙතන කතා කරගෙන ඉන්නේ. එතකොට ඒක මොනවා කරන්නත් කලින් දරුවට අනිවාර්යයෙන්ම තේරලා තියෙන්න ඕනේ. එතකොට
දැන් ෆාම් ඔයිල් මිල වැඩි වෙනවා කියමු. ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් එහෙම අපි දන්නවා ෆාම් ඔයිල් කන එක පාඩු. ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් එහෙම ෆාම් ඔයිල් කන එක පාඩු. ඒකින්ද පොල් තෙල් වල ඉල්ලුම මිනිස්සු මොකද කරන්නේ අනිවාර්යයෙන් වැඩි කරනවා. ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් ෆාම් ඔයිල් කන එක පාඩු හින්දා පොල් තෙල් වලට තියෙන ඉල්ලුම මොකද කරන්නේ වැඩි වෙනවා. ෆාම් ඔයිල් මිල අඩු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම පොල් තෙල් වලට වඩා ෆාම් ඔයිල් කන එකම ලාභයි. ෆාම් ඔයිල් මිල අඩු වුණොත් පොල් තෙල් කනවට වඩා ෆාම් ඔයිල් කන එක ලාභයි. එතකොට පොල් තෙල් වල ඉල්ලුම මොකද කරන්නේ අඩු කරනවා. එතකොට මෙතන අපි කිව්වේ ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් අනිවාර්යයෙන්ම පොල් තෙල් වල ඉල්ලුම වැඩි වෙනවා. මොකද ෆාම් ඔයිල් කනවට වඩා පොල් තෙල් කන එක ලාභයි. ෆාම් ඔයිල් මිල අඩු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ෆාම් ඔයිල් කන එක ලාභයි පොල් තෙල් වලට වඩා. ඒකින්ද අනිවාර්යෙන් ටක් ගාලා පොල් තෙල් වල ඉල්ලුම මොකද වෙන්නේ අඩු වෙනවා. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා එකනේ. එතකොට සම්බන්ධිත භාණ්ඩවල මිල යටතේ පළවෙනි භාණ්ඩ වර්ගය තමයි ආදේශක භාණ්ඩ. ආදේශක භාණ්ඩයක් කියලා කිව්වේ සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් වෙළඳපොලේ තියෙන තවත් භාණ්ඩයක් තමයි අපි කියන්නේ ආදේශක භාණ්ඩයක් කියලා. එතකොට උදාහරණ විදියට කියනවා නම් පොල් තෙල්, ෆාම් ඔයිල්, බටර්, මාගරින්, ඊට පස්සේ සීනි, හකුරු ඔය වගේ යුගල. එතකොට ඔව්වාගේ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර අනිවාර්යයෙන්ම තියෙන අනුලෝම සම්බන්ධයක්. ඔව්වාගේ මිල වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. ඔව්වාගේ මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එතකොට ආන්ගේදී අනිවාර්යයෙන්ම දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ආදේශකයක මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. හරි. ඒක හරි. ඊට පස්සේ අපි බලමු අනිත් එක අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩ කියලා කියන්නේ සලකා බලන භාණ්ඩේ තියෙනවනේ. මෙන්න මේ සලකා බලන භාණ්ඩේ පරිභෝජනය සම්පූර්ණ කරන්න. සලකා බලන භාණ්ඩේ පරිභෝජනය සම්පූර්ණ කරන්න වෙළඳපොලෙන් ගන්න ඕනේ තවත් භාණ්ඩයකට තමයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම අනුපූරක භාණ්ඩයක් කියලා. සලකා බලන භාණ්ඩේ පරිභෝජනය සම්පූර්ණ කරන්න වෙළඳපොලෙන් ගන්න ඕනේ තවත් භාණ්ඩයකට අපි කියනවා අනුපූරක භාණ්ඩයක් කියලා. උදාහරණයක් විදිහට දුරකථනය සිම්පල්. එතකොට දුරකථනයේ පරිභෝජනය සම්පූර්ණ කරන්න අනිවාර්යයෙන්ම සිම් එකක් තියෙනවා. ටයර් ටියුබ්. ඊට පස්සේ ඉන්ධන වාහන. එතකොට ඕමවා තමයි ප්‍රකට අනුපූරක යුගල. ඊට වඩා තව ඕනේ තරම් වෙළඳපොලේ තියෙනවා. අපි කීපයක් ගත්තොත් දුරකථනයේ සිම්පතයි, ඊට පස්සේ ටයර් එකයි, ටියුබ් එකයි, ඊට පස්සේ ඉන්ධන වාහන, තුවක්කු පතුරුම් ඔය වගේ දේවල් තමයි අත්තටම අපි වෙළඳපොලේ තියෙන අනුපූරක යුගල විදියට ගන්න. එතනදී අපි බලන්න ඕනේ මේ වාගේ අනුපූරකයක මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර තියෙන මොන සම්බන්ධයක්ද කියලා. සම්බන්ධෙ මෙච්චරයි. අපි හිතමුකෝ හෙට පෙට්‍රල් ලීටරයක් 5000ක් කරනවා රටේ. රටේ හෙට ඉඳන් පෙට්‍රල් ලීටරයක මිල කීයද? 5000. 5000යි නම් අනිවාර්යයෙන්ම වාහන ගණීදාය මොකක්ද? ආය වාහන මොකක්වත් ගන්නෙ නැහැ. කියන්නේ අනිවාර්යයෙන්ම වාහන වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? සීග්‍රේන් අඩු වෙනවා. පෙට්‍රල් ලීටරයක් 5000ට ගාලා වාහන පදින එකේ ලංකාව හොයා ගන්න ගොඩක් අමාරුයිනේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ අනුපූරකයේ මිල වැඩි වෙච්ච ගමන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ තවත් උදාහරණයක් ගත්තොත් සිම් එකක් හෙට ඉඳන් ලක්ෂයක් කරනවා. සිම් එකක් රුපියල් ලක්ෂයයි කිව්වොත් එම දුරකථන වලට තියෙන ඉල්ලුම සීග්‍රයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ වාගේ අනුපූරකයක මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. එතකොට මේ ටික තමයි භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මෙතන කතා කරපු දේ සාරාංශයක් විදිහට හිතමු මෙහෙම. භාණ්ඩයක ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක. එහෙමත් නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට දකුණට විතැන් වෙන්න බලපාන
සාධක මොනවද කියලා අහුවොත් එහෙම දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ කතන්දරයට සලකා බලන භාණ්ඩයේ මිල කියන එක බලපාන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඉල්ලුම වෙනස් වීම කතා කරනකොටම අපි උපකල්පනය කරලා තියෙනවා මිල අනිවාර්යයෙන්ම ස්ථාවර. ඒකින්ද මේකේ අනිවාර්යයෙන්ම සලකා බලන භාණ්ඩයේ මිල ගැන කියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ස්ථාවර. ඒක මේකට බලපාන්නේ නැහැ. එතනදී අනිවාර්යයෙන්ම ඉල්ලුම වෙනස් වෙන්න බලපාන්නේ. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ වමට හෝ දකුණට විතන් වෙන්න බලපාන්නේ මිල හැර අනිකුත් සාධක. එතකොට මෙන්න මේ අනිකුත් සාධක එකින් එක අරන් බලමු. එකක් තමයි මොකද්ද? පාරිභෝගික අභිරුචිය. ඒක අපි දන්නවා. අභිරුචිය වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා, අඩු වුණොත් ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව ගත්තොත් එහෙම ඒකත් පාරිභෝගික සංඛ්‍යාව වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා, අඩු වුණොත් ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ අනාගත මිල අපේක්ෂණය ගැන හිතුවොත් එහෙම අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතුවොත් අනිවාර්යයෙන්ම වර්තමානයේ තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අනාගතයේ ඉල්ලුම අඩු වෙයි කියලා හිතුවොත් හැබැයි වර්තමානයේ භාණ්ඩයට කරන ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ පාරිභෝගික ආදායම ගැන හිතුවොත් එතන භාණ්ඩ වර්ග දෙකක් අඳුනගත්තා. සාමාන්‍ය භාණ්ඩයි බාල භාණ්ඩයි කියලා. ආදායමයි ඉල්ලුමයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ තමයි සාමාන්‍ය භාණ්ඩ. ආදායම වැඩි වුණොත් ඒ වගේ ඉල්ලුම වැඩි වෙයි. ආදායම අඩු වුණොත් ඒ වගේ ඉල්ලුම අඩු වෙනවා. ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩ තමයි අපි කියන්නේ බාල භාණ්ඩ කියලා. ආදායම වැඩි කාලයට ඒ වගේ ඉල්ලුම අඩු කරනවා. හැබැයි ආයෙත් ආදායම අඩු වෙනකොට ඒවට තියෙන ඉල්ලුම වැඩි. සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකක් කතා කරනවා. ආදේශක භාණ්ඩයි අනුපූරක භාණ්ඩයි කියලා. ආදායමයි ඉල්ලුමයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. මොනවාද? ආදේශක භාණ්ඩ. හැබැයි ආදායමයි ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධිත භාණ්ඩවල මිල ගැන කතා කරනකොට ආදේශක භාණ්ඩයි අනුපූරක භාණ්ඩයි කියලා දෙකක් කතා කරනවා. ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ සලකා බලන භාණ්ඩය වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. අනුපූරක භාණ්ඩයක් කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ පරිභෝජනය සම්පූර්ණ කරන්න යොදා ගන්න පුළුවන් පරිභෝජනය සම්පූර්ණ කරන්න යොදා ගන්න ඕනේ තවත් භාණ්ඩයක්. එතනදී මෙන්න මේ ආදේශකයක මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර අපි තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. අපි කිව්වා පොල් තෙල් ෆාම් ඔයිල් ගත්තා. ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් පොල් තෙල් ඉල්ලුම වැඩි වෙනවා. ෆාම් ඔයිල් මිල අඩු වුණොත් පොල් තෙල් ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. හැබැයි අනුපූරක භාණ්ඩයක් කියලා කියන්නේ ඒ අනුපූරක භාණ්ඩයක මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර තියෙන මොකද? ප්‍රතිලෝම සම්බන්ධයක්. උදාහරණයක් විදිහට කිව්වොත් සිම්පතක මිල වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් දුරකථන වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. එතකොට ඕම් ඔය පහ තමයි කෙලින්ම ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක ටික. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන බලපාන සාධක ටික මොනවද? පාරිභෝගික අභිරුචිය, ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව, ඊට පස්සේ අනාගත මිල අපේක්ෂණය, ඊට පස්සේ පාරිභෝගික ආදායම ගත්තොත් එහෙම භාණ්ඩ වර්ග දෙකයි, සාමාන්‍ය භාණ්ඩයි බාල භාණ්ඩයි. ඊට පස්සේ සම්බන්ධිත භාණ්ඩ මිල කතා කරනකොට එතනදී භාණ්ඩ වර්ග දෙකයි, ආදේශකයි අනුපූරකයි කියලා. එතකොට මේ සාධක ඔක්කොගේම වෙනදී අපි සාරාංශයක් විදියට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ගෙන් බැරි වෙලා හරි ඇහුවොත් ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක මොනවද කියලා ඇහුවොත් මේ පහන් කිසි ගැටලුවක් නැහැ. අපිට ලියන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මෙහෙම. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීමට බලපාන සාධක. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න බලපාන සාධක. එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න බලපාන සාධක. දකුණට විතැන් වෙන්න බලපාන සාධක මොනවද? එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවොත් මේ ටිකෙන්ම සාරාංශයක් ගන්න අනිවාර්යයෙන්ම අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්න බලපාන සාධක. අපි බලමු නිකන් හිතලා. පාරිභෝගික අභිරුචිය නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න. ඉල්ලුම වැඩි වෙන්න
එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතන්න වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවොත් පාරිභෝගික අභිරුචිය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි පාරිභෝගික සංඛ්‍යාවත් මොකද වෙන්න ඕනේ අනිවාර්යයෙන්? වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපේ ලියවිලා තියෙන්න ඕනේ පාරිභෝගික සංඛ්‍යාව වැඩි වීම කියලා. අනාගත මිලත් අනිවාර්යයෙන්ම වර්තමානයේ ඉල්ලුම වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම අනාගත මිල වැඩි වේයයි අපි අපේක්ෂා කරන්නේ. මොකද්ද අපේක්ෂා කරන්නේ? අනාගත මිල වැඩි වේයයි අපේක්ෂා කරන්නේ. ඒ වගේම තමයි පාරිභෝගික ආදායම ගැන කිව්වොත් එහෙම හරියටම කියලා තියෙන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍ය භාණ්ඩයක් නම් පාරිභෝගිකගේ ආදායම මොකද වෙන්න ඕනේ? වැඩි වුණොත් තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් නම් පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණොත් තමයි මේ විදිහට ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. හැබැයි බාල භාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගේ ආදායම මොකද වෙන්නේ? අඩු වෙනවා. පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණොත් තමයි අනිවාර්යයෙන්ම ඉල්ලුම වැඩි වෙන්නේ. එතකොට මේ දෙක කඩලා කියන්න වෙනවා සාමාන්‍ය භාණ්ඩයක් නම් ආදායම මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. බාල භාණ්ඩයක් නම් හැබැයි අනිවාර්යයෙන්ම ආදායම මොකද වෙන්න ඕනේ මිනිස්සුන්ට? අඩු වෙන්න. ඊට පස්සේ සම්බන්ධිත භාණ්ඩවලත් කියනකොට හරියටම කියලා තියෙන්න ඕනේ ආදේශක භාණ්ඩයක මිල වැඩි වුණොත් තමයි සලකා බලන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙන්නේ. උදාහරණයකින් කියනවා නම් ෆාම් ඔයිල් මිල වැඩි වුණොත් තමයි පොල් තෙල් වල ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. ඊට පස්සේ අනුපූරක භාණ්ඩයක මිල කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම අනුපූරකයේ මිල අඩු වුණොත් තමයි සලකා බලන භාණ්ඩ ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට සිම්පති සිම් එකේ මිල අඩු වුණොත් තමයි දුරකථන වල ඉල්ලුම අනිවාර්යෙන් වැඩි වෙන්නේ. මොකද ඒකට හේතුව ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි එතන තියෙන්නේ. එතකොට ඔය කතන්දර සාරාංශයක් කරන් බැලුවොත් ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවොත් එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවොත් ලේසි ටික අනිවාර්යෙන් මුලින්ම කියන්න. පාරිභෝගික අභිරුචිය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. පාරිභෝගික සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕනේ. අනාගතයේ මිල වැඩි වේයයි අපේක්ෂා කරන්න. ඒ වගේම තමයි සාමාන්‍ය භාණ්ඩයක් නම් ආදායම මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ බාල භාණ්ඩයක් නම් හැබැයි අනිවාර්යයෙන්ම ආදායම අඩු වෙන්න ඕනේ. ආදේශක භාණ්ඩවල මිල නම් වැඩි වෙන්න ඕනේ. අනුපූරක භාණ්ඩවල මිල නම් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. ඉල්ලුම් වක්‍රයේ දකුණට විතන් වෙන්නේ එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක. අනිත් පැත්තට උගහයි එහෙමම ඉල්ලුම අඩු වීමට එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට විතන් වෙන්න බලපාන සාධක. ඉල්ලුම අඩු වෙන්න එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට විතන් වෙන්න බලපාන සාධක. ඒ කියන්නේ අරකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ අභිරුචිය නම් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. අනාගතයේ මිල පහළ යාවියයි අපේක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය භාණ්ඩයක් නම් ආදායම අඩු වෙන්න ඕනේ. බාල භාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම ආදායම මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ආදේශකවල මිල පහළ යන්න ඕනේ. අනුපූරකවල මිල හැබැයි මොකද වෙන්න ඕනේ? ඉහළ යන්න ඕනේ. ඔක මහා ලොකු දෙයක් නෙමෙයි. අර කියපු කතන්දරේම සාරාංශයක් විදියට ගන්න දෙයක්. එතකොට දරුවාගේ ඔළුවේ තියෙනවා නම් හරියට හසුරවා ගන්න විදිය. ඉල්ලුම වෙනස් වෙන්න එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන්න බලපාන සාධක මේවා කියලා අනිවාර්යයෙන්ම ඒවා ඉල්ලුමට ඉල්ලුම වැඩි වෙන්න බලපාන්නේ කොහොමද? ඒවා ඉල්ලුම අඩු වෙන්න බලපාන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම දරුවා තේරුම් ගන්න තියෙන්න ඕනේ. එතකොට ඔය ටිකේ අනිවාර්යයෙන්ම සාරාංශයක් ඔයගොල්ලන්ට පාඩම් කරගන්න අනිවාර්යයෙන්ම මම කලින් කියලා තියෙනවා. අපේ ෂෝට් නෝට් තියෙන එහෙම නැත්නම් කෙටි සටහන් තියෙන අදාළ නිබන්ධන කට්ටලේ ඔයගොල්ලෝ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම ලබා ගන්න. මොකද ඒ ටිකේ තියෙන ඒ සාරාංශගත කෙටි සටහන තමයි මම අනිවාර්යයෙන් මෙතනදී පැහැදිලි වෙන්නේ. මම පැහැදිලි කරන දේ ඔයගොල්ලන්ට තේරෙනවා. හැබැයි එතන තියෙන දේ තමයි පස්සේ කාලේ ඉනව අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒවා බලා ගන්න අනිවාර්යයෙන්ම කෙටි සටහන් ටික ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ. ඒ කෙටි සටහන් ටික අනිවාර්යයෙන්ම ලබාගෙන මේ වීඩියෝ එකත් එක්ක අනිවාර්යයෙන් මේ සටහන් බලමින් තමයි ඔයගොල්ලෝගේ මතකය අනිවාර්යයෙන්ම වැඩි කරගන්න ඕනේ. එතකොට අපි දැන් ඔන්න කතා කරලා ඉවර කරා ඉල්ලුම වෙනස් වෙන්න. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට විතන් වෙන්න බලපාන සාධක ටික. එතනදී අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ මිලවකට බලපාන්නේ නැහැ. මිල හැර මේ අභිරුචිය පාරිභෝගික සංඛ්‍යාව අනාගත මිල අපේක්ෂණය පාරිභෝගිකගේ ආදායම සම්බන්ධිත භාණ්ඩවල මිල තමයි ඔකට බලපෑමක් කෙල්ල කරන්නේ. අනිවාර්යයෙන් මෙතනදී
ආදායමත් එක්ක භාණ්ඩ වර්ග දෙකක් හඳුනා ගන්නවා කියන කොල්ලේ තියෙන්න ඕනේ මොනවද බාල භාණ්ඩයි සාමාන්‍ය භාණ්ඩයි. සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා කියන කොල්ලේ තියෙන්න ඕනේ ආදේශක භාණ්ඩයි අනුපූරක භාණ්ඩයි. එතනදී ඒ සාධක සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙන්න බලපාන්නේ කොහොමද? සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙන්න බලපාන්නේ කොහොමද කියන එකත් අනිවාර්යයෙන්ම දරුවගේ ඔළුවේ තියෙන